අයිබෝන් නව විෂය මාලාව 2026 ඉඳලා 6 ශ්‍රේණියේ දරුවන්ට හඳුන්වා දී තිබෙනවා. අනෙක් ශ්‍රේණිවල දරුවන් වගේම දෙමව්පියන් අවධානය යොමු කරනවා අනේ අපට නව නිර්දේශය අදාළ වෙයිද කියලා. දැන් පාසලේ 7 සහ 8 ශ්‍රේණිවල සිටින දරුවන්ට මෙය බලපාන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි බලමු යෝජිත සැලැස්ම අනුව ඔයාලටත් නව නිර්දේශයට ඇතුළත් වෙන්න පුළුවන්ද කියලා. හැමෝම දන්නා 2026 දී 1 සහ 6 ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ට මුලින්ම නව විෂය මාලාව හමු වෙනවා. ඊළඟට 2027 වර්ෂයේදී 2 සහ 7 ශ්‍රේණියට යන දරුවන්ට නව විෂය මාලාව යටතේ ඉගෙන ගන්න පුළුවන්. 2028 වර්ෂයේ ඒගොල්ලෝ කොහොමත් 3 ශ්‍රේණියට සහ 8 ශ්‍රේණියට එනවා. එතකොට 2028 වසරේ ඒගොල්ලෝ නව නිර්දේශය තමයි. හැබැයි 2028 වර්ෂයේදී 10 ශ්‍රේණියට නව විෂය මාලාව හඳුන්වා දීමට යෝජිතයි. එතකොට දැන් 2025 7 ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවන් තමයි 2028 දී 10 ශ්‍රේණියට එන්නේ. එහෙනම් දැන් 7 ශ්‍රේණියේ ඉන්න දරුවන් වාසනාවන්ත වෙනවා නව නිර්දේශයේ යටතේ නව විෂය මාලාව හදාරන්න. 2029 වර්ෂයේදී 4 ශ්‍රේණිය 9 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය වලට නව විෂය මාලාව හඳුන්වා දෙනවා. 9 ශ්‍රේණියේදී 2029 දී පළමු වතාවට තක්සේරු කරන විභාගයට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ ජාතික නිග්මතා තක්සේරු කරන හඳුන්වලා දීලා තියෙන්නේ සාක්ෂරතා සහ ගණිත තක්සේරුකරණය සහ වෘත්තීය රුචිකත්ව පරීක්ෂණයක් කියන පරීක්ෂණ දෙකක් ලබා දෙන බව. ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරි වීඩියෝ එකකින් කියන්නම්. සුබ දවසක්.